හෙලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ ඉතින් ඔයාලා ආදරේ සාදරයෙන් පිළිගන්නවා මගේ ෆස්ට් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න යන්නේ අපේ ගම. ඉතින් මේ තියෙන අපේ ගෙවල් හරිය අර මේ තියෙන අපේ ගෙදර. මේ තාප්පේ ගහලා තියෙන අපේ ගෙදර. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. කචෝඩ වෙන තිපාර හෙඩිය තියෙන ගෙවල් මේ යන්නම් විතර ප්‍රශ්නයක් නැහැනේ. ඉන්න මම පොඩ්ඩක් තව දුර යන්නම්. මෙන්න මෙහෙ තියෙන ගෙවල් තමයි guys. මෙතනද නැත්තරම කියන්න දෙයක් නැහැ. මම ඉතින් තව ටිකක් දුර ගිහිල්ලා කැමරා එක ඔන් කරන්නම් ආයේ. යාළුවනෝට පේනවා ඇති ගසවැල පලින් බර වෙලා මෙන්න guys. මොකක්ද කියන්නේ මෙන්න යාළුවනේ පාර. මෙන්න මේ උඩිනුත් අරහෙට යන්න පුළුවන් පාරක් තියෙනවා. මම මේක පස්සේ වීඩියෝ එකක් ගේන්නම්. මම අදට මේ පාරෙන් යන්නම්. මේක රහස් පාරක්. ඉතින් මේ පැත්තේ තියෙන ගෙවල් තමයි. ඉතින් යාළුවනේ අමතක කරන්න එපා ලයික් කරන්න, අලුත් අය ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් දාගෙන යන්න. මෙන්න කණු තියනවා. මේ හරිය පොඩ්ඩක් ඇව guys. උරුල්ලෝ කෑ ගහනවා හැමතැනම. පාන්කිරිත් එක් පාන්කිරිත් තක්කිරිට රබාන මොකද්ද මට මතක නෑ ඒක. ඉතින් යාළුවනේ අර රහස් පාරෙන් මෙන්න මෙතෙන්ට තමයි වැටෙන්නේ. අර උඩ වලට පේනවද දන්නේ guys. අර ගේට්ටුව වගේ තියෙන්නේ. උතන guys. ඉතින් අපි ඒ ගෙදර වලව්වක් කියලා හිතන් හිටියේ. ඉතින් මම තව ටික දුරක් යන්නම්. මෙන්න මේ හරිවල ගෙවල් තියෙන්නේ මෙන්න මෙතන guys. හදනවා අලුතින් ගෙයක්. මම තව ටිකක් ඉස්සරහට ගිහිල්ලාම ගන්න. හරි යාළුවනේ මෙන්න තියෙනවා පාලම. හරිද? මේ පාලම දැන් guys කුඩ කාලයක් කඩන් වැටලා ඔක හදනවා කියලා බෝඩ් එක ගහලා තිබ්බට තාම හදන්නේ නැහැ. මේ බෝඩ් එකේ පාටක් ගිහිල්ලා ගත්තා. කට විතරයි. ඉතින් යාළුවනේ මෙන්න තියෙනවා පන්සල අපේ. අන්න අතන guys ඇල තියෙන්නේ. අපි පොඩ්ඩක් ඇලටත් යමු. අර මා පාර අර තියෙන පාර guys. පේනවා ඇති මෙන්න මෙතන තියෙන සිග්නල් කණුව. මෙන්න යාළුවනේ මෙතන පාක් එක. ඉතින් වල් වැහිලා මේකට යන්න විදිහක් නැහැ මට අද. මම වෙන දවසක ඒකට යන්න try එකක් දෙන්නම්. මෙන්න ඇල guys. මේ ඇලෙත් මාළු ඉන්නවා චූටි එවුනුයි ලොකු එවුනුයි. අපි සමහර වෙලාවට උන්ට කෑම දානවා. කෑම නැති වෙලාවට අපි කෙල ගහනවා ඒත් උන් කනවා. හරිද? දැන් මං ආයෙ ගෙදර යනවා. ඉතින් යාළුවනේ අදට මගේ vlog එකෙන් ඔච්චරයි වැටෙන්නේ. ඉතින් මම හිතනවා ගොඩක් අඩුපාඩු තියෙන්න ඇති. ඉතින් මේ මගේ ෆස්ට් වීඩියෝ එකකින් හින්දා එහෙම වෙන්නේ නැති. ඉතින් ඔයාලා ඒ අඩුපාඩු ටික පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මම ආයෙ දවසක අලුත් vlog එකකින් හම්බ වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.